හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ටාසයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පසුගිය 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල සමූපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් 2.75 ලක්ෂයක මුදලක් අවභාවිතා කිරීමේ සිදුවීමක් අනුවය. පැමිණිල්කරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ එප්පාවල සමූපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධූරයේ දැරූ 2019 වසරේ ජනවාරි මාස එම ගොඩනැගිල්ල ඉදිකිරීම කටයුතු ආරම්භ කළ බවත්ය. ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 7ක් කඩා ඉවත් කර ඇති බවත් එහි තිබූ වටිනා දොර ජනෙල් උළුවව් සීට් ඇතුළු භාණ්ඩද අස්ථානගත වී ඇති බවත් උපසභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. තවද උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබූ බවත් පෙන්වා දෙන පැමිණිල්කරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් 7 කෝටි 73 ලක්ෂයකට මේ ඉදිකිරීම ආරම්භ කළ බවත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ. ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අධියර යටතේ රුපියල් 2 කෝටි 50 ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් මේ වන විට ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු අතරමඟ නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිල්කරු පෙන්වා දී ඇත්තේ මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවේ. පැමිණිල්කරු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා පැවසුවේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවති කඩකාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය.